ආයිබෝවන් යාළුවනේ අද වරාමල් පූජා කරන සමහර අය වරාමල් පූජා කරනවා කියලා දන්නේ නැහැ. එහෙනම් යාළුවනේ මේ වරාමල් මේවා පූජා කරනවා. මේවා ලෝතර බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අපේ ඒ අර පේන දුරින් පේන සෑයට වැඩිපුර පූජා වෙන්නේ දීඝවාපි සෑයට වරාමල්. වරාමල් දියා බරලා එතන ඉස්සරහින් තියාගෙන ඉන්නවා නෙළුම් මල් ලෝලු මල් තියාගෙන ඉන්නවා. ඉතින් ගොඩාක්ම පූජා වෙන්නේ වරාමල් තමයි. ඉතින් ඒ අම්මලා අක්කලා තියාන වරාමල් තියාන ගොටු ගහගෙන ඉස්සරහින් තියාගෙන ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝම වරාමල් ඉතින් මේ එක්කෙනෙක් හරි කමක් නැහැ දීඝවාපි සෑය වඳින්න එනකොට ඒ අයගෙන් වරාමල් ගොට්ටක් අරගෙන එහෙම එන්න. ඇවිදින් සෑය වඳින්න. සෑයට සෑය වැඳුම් කරලා ඒ අයටත් පින් ලැබලා දෙයිලා මගේ යාළුවනුත් පින් ලබාගෙන අම්මලා තාත්තලාත් පින් ලබාන යන්න සෑය වන්දනා කරන්න. සෑයට වම්පසෙන් ජයසිරි මහ බෝධිය තියෙනවා. සෑය තියෙනවා. සෑය තාම ඉදිවිමින් පවතින්නේ. සෑයට දැඬ පවා සෙනඟ සේනාව නම් ගොඩාක් ඇවිදින් උදව් පදව් කරනවා. ගඩොල් උඩට දෙනවා. ඉතින් ඒ අයට පුළුවන් ආකාරයට ඉතින් ඒ අය ඇවිදින් වන්දනාමාන කරනවා. වන්දනාමාන කරනවා සෑයට උදව් කරනවා. ඉතින් මගේ යාළුවොත් එනකොට ඉතින් එතන ඉස්සරහින්ම තියෙන මල් ගොට්ටක් හැම අරගෙන මේ රුපියල් 100ක වෙන මුදලක් නෙවෙන්නේ. අරගෙන ඇවිල්ලා සෑය වන්දනා කරලා ඉතින් පුළුවන් නම් පැයක් හෝ පැය දෙකක් හෝ දවසම හෝ කමක් නැහැ සෑය හදන්න උදව් කරලා සෑය වන්දනා කරගෙන ඒ ලබන පිනෙන් ලොකු දීර්ඝ ගමනක් යන්නේ පින් රැස් කරගන්න. ඉතින් යාළුවනේ අද මම ගොඩාක් දුරට හිතුවේ වරාමල් ගැන. මොකද අපේ ඒ අක්කලා අම්මලා තියාගෙන ඉන්නේ එතන වරාමල් තමයි ගොඩාක්ම. ඉතින් ඒ වරාමල් බුදුන්ට පූජා කරනවා. සමහර අය නම් දන්නේ නැහැ සාමාන්‍යයෙන් වරාමල් පූජා කරනවද නැද්ද කියලා. ගොඩාක් අය හැබැයි දන්නා වරාමල් පූජා කරනවා කියලා. වරාමල් දිහා බරලා පූජා කරනවා කියලා දන්නවා. ඉතින් දන්නේ නැති කට්ටියත් මේ වීඩියෝ එක බලනවා නම් වරාමල් පූජා කරනවා. සෑය බුදුන්ට පූජා කරනවා. මේ බෝධියට පූජා කරනවා. ඉතින් ධාතු මන්දිරය තියෙනවා දීඝවාපියේ. ධාතු මන්දිරයට එහෙම මල් ටික එන ගමන් මල් ටිකක් හැම ගෙනල්ලා පූජා කරලා එතන වන්දනාමාන කරන එක ගොඩාක් සුදුසුයි ධාතු මන්දිරේ. විහාරකේ තියෙනවා. ඉතින් මම ඉල්ලන්නේ සෑ රජුන් වන්දනාමාන කරන්න එනකොට එතෙන්ට ඇවිල්ලා සහෝදරවරුනි එතෙන්ට ඇවිල්ලා පොඩ්ඩක් පැය දෙකක් වැඩ කරලා එතන ඒ වැඩ කටයුතු ටික ටුට්ටා උදව්වක් දීලා එතන වැඩ කරන්නේ ගොඩාක්ම අපේ ආමියකේ අය. ආමියකේ අයට ලොකු එන අම්මලා තාත්තලා විනාඩි 10ක හෝ උදව්වක් දෙනවා නම් ඒ අයට ලොකු පහසුවක් වෙනවා. අම්මලාට මං කියන්නේ වරාමල් පූජා කරන එක හොඳයි. තමන්ගේ අපල වලට හොඳයි. තමන් හිතාගෙන ඉන්න දේවල් ඉෂ්ට වෙන්න හොඳයි. තමන්ගේ ගොඩාක් අපල උපද්දර තමයි. ඉතින් තමන්ගේ ප්‍රාර්ථනා බල ඉතින් ප්‍රාර්ථනා බෝධියට ප්‍රාර්ථනා කරන්න හොඳයි. මේ තියෙන දීඝවාපි වටපිටාව මම මේට වැඩිය වරාමල් ගැන දැනගෙන ඉවර වෙලා මේට වැඩිය ලොකු වීඩියෝ එකක් දාන්නම්. මම දන්න තරමින් තමයි මේ වරාමල් ගැන වීඩියෝ එකක් කරේ. මොකද මේ ඒ අම්මලා වරාමල් තියානේ විකුණනවා වරාමල් වලින් ඉතින් බුදුන්ට පූජා කරනවා කියලා අපි දන්නවා. මේ පැත්තේ වෙන මල් හොයාගන්න නෑ. වරාමල් පමණයි තියෙන්නේ. ඒකයි වරාමල් කිසිම අහිතක් හිතන්න එපා. දන්නේ නැති අම්මලා අයියලා සහෝදරවරු බලනවා නම් වීඩියෝ එක එන්න දීඝවාපිය වඳින්න එනකොට අනිවාර්යෙන් වරාමල් ගොට්ටක් ගන්න. මොකද වරාමල් පූජා කරනවානේ. මගේ මේ වීඩියෝ එක බලන සහෝදරවරුන්ට දීඝවාපි සෑ රජුන්ගේ පිහිට රැකවරණයත් බෝධියේ පිහිට රැකවරණයත් ධාතු මන්දිරයේ පිහිට රැකවරණයත් ලැබේවා. ඉතින් යාළුවනේ මේ වගේ තවත් දිගින් දිගටම වීඩියෝ කරන්න
මේ